සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැම දෙනාටම. මම හෝමියෝපති වෛද්‍ය නිමේෂා සෙව්වන්ති. අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දණහිස ආශ්‍රිත ආබාධ වලට හේතු මොනවද වගේම ඒ අපහසුතාව අපි මගහැරව ගන්නේ කොහොමද සහ දණහිස ආශ්‍රිතව තියෙන සංදිවල තියෙන නිරෝගීභාවය පවත්වාගෙන යන අපි මොන වගේ ව්‍යායාමද කරන්න ඕනි කියන කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම දණහිස ආශ්‍රිත ආබාධ වලට හේතුවක් විදිහට විශේෂ වැඩිහිටි පුද්ගලයන්ගේ අපට සලකන්න පුළුවන් ඔස්ටියෝආර්ත්‍රයිටිස් තත්ත්වයන්. මේ වගේ තත්ත්වයන් වලදී බොහොමයක් වෙලාවට වෙන්නේ සංධි ආශ්‍රිතව තියෙන කාටිලේජ් වල දියවීමක් එහෙම නැත්නම් ගෙවී යාමක්. ඒ වගේම තමයි අපි ජොයින්ට් ඩීජෙනරේෂන් කියලා හඳුන්වන්නත් පුළුවන්. මේකෙදි වෙන්නේ වයස්ගත වීමත් එක්ක අපේ සංධිවල සිදුවන නම්‍යශීලීතාවයේ අඩුකමක් අපිට දකින්නත් පුළුවන්. ඒ වගේම තමයි අතීතයේ සිදුවන හදිසි අනතුරු. ඒ කියන්නේ වැටීම් ලිස්සා යෑම වැනි හදිසි අනතුරු නිසා ඒ වගේ ඇතිවෙච්ච ආබාධ නැවත ඇතිවීමත් අපිට මේ වගේ තත්ත්වයන් වලදී දකින්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සංධි ආශ්‍රිතව තියෙන මාංශ පේශිවල දුර්වලතාවයත් මේ සංධි ආශ්‍රිත ආබාධවලට තවත් හේතුවක් විදිහට අපිට හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. දණහිස ආශ්‍රිතව තියෙන ආබාධ අඩු කරගන්න අපිට නිවසේදී කරන්න පුළුවන් ප්‍රතිකර්ම ගැන කතා කරනවා නම් ගොඩක් වෙලාවට අයිස් පැක් එකක් එහෙම නැත්නම් හොට් වෝටර් බෑග් එකක් පාවිච්චි කරලා අපිට වේදනාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විවේකීව ඉන්න වෙලාවට කොට්ටයක් ආධාරකයක් විදිහට අපිට දණහිස ආශ්‍රිතව තබාගෙන ඉන්න දණහිස පොඩ්ඩක් ඔසවා තබා ගන්න පුළුවන්කම තියෙන නිසා අපිට ඒ තියෙන වේදනාව අඩු කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඇවිදීමේදී සිදුවන අපහසුතාව මගහැරව ගන්න අපිට නී ගාඩ් එකක් එහෙමත් නැත්නම් ඇවිදීම් ආධාරක කියන්නේ බෝක එකක් පාවිච්චි කරලා අපිට එදිනදා ජීවිතේ වැඩ කටයුතු මේ දණහිස් අමාරුවත් එක්ක කළමනාකරණය කරගන්න හැකියාව තියෙනවා. දණහිස් සංධි ආශ්‍රිතව නිරෝගීභාවය පවත්වාගෙන යන්න ඒ වගේම අපේ තියෙන වේදනාව කළමනාකරණය කරගෙන අඩු කරගෙන අපේ වැඩ කටයුතු කරගෙන යන්නත් අපිට සමහර ව්‍යායාම උදව් වෙනවා. එතකොට මේ වගේ ව්‍යායාම කරනකොට ගොඩාක් වෙලාවට අපේ පහසු කලාපේ ඉඳන් අපි මේ ව්‍යායාම කරනවා වගේම Tamanට පහසු ඉරියව්වකින් ඉඳගෙන මේ ව්‍යායාම කරනවා නම් ඒක වඩා ගැළපෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ ව්‍යායාම වලදී අපිට අපි පුටුවක ඉඳගෙන කකුල් එසවීම පහත හෙලීම වගේම බිම දිගා වෙලා කකුල් එසවීම පහත හෙලීමත් අපිට කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට බිත්තිය ආධාරකයක් විදියට යොදාගෙන බිත්තියට හේතු වෙලා අපිට ඉඳගෙන ඒ වගේ ව්‍යායාම කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි ස්ක්වාට්ස් එක්සර්සයිසස් එහෙම නැත්නම් පුටුවක් ආධාර කරගෙන සමහර ව්‍යායාම වලිනුත් අපේ තියෙන දණහිස් ආශ්‍රිත ආබාධ කැක්කුම අඩු කරගන්න හැකියාව තියෙනවා. ඊළඟ මාතෘකාව විදිහට අපි කතා කරනවා නම් අපි මොන වගේ අවස්ථාවලදීද මේ දණහිස් ආශ්‍රිත ආබාධ තියෙනකොට වෛද්‍යවරයෙක් හමු වෙන්න යා යුත්තේ කියලා ගැන කතා කරනකොට දණහිස් ආශ්‍රිතව තියෙන කැක්කුම අඛණ්ඩව සති ගණනාවක් එක දිගට තියෙනවා නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා වගේම ඒ දණහිස් සංධිය ආශ්‍රිත උෂ්ණත්වය වැඩිවීමක් රතු වීමක් එහෙමත් නැත්නම් දණහිස් සංධිය ඉදිවීමක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමක් කළ යුතු වෙනවා. අපි තවදුරටත් අපි වෛද්‍යවරයෙක් හමු වෙන්න යා යුත්තේ ඇයි කියලා ගැන කතා කරනවා නම් අපේ දණහිස් සංධිය ආශ්‍රිත යම්කිසි සද්දයක් අපි කියන ක්‍රැක් සවුන්ඩ් එකක් වගේ එකක් ඇහෙනවා නම් ඒ වගේම තමයි අපිට නැගිටිද්දි ඉඳගනිද්දි අමාරුවක් වගේම එක දිගට ඇවිදගෙන යනකොටත් අපිට අපහසුතාව දැනෙන ප්‍රතිශතය වැඩි නම් අපි වෛද්‍යවරයෙක් හමු වීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ වගේම තමයි අපේ සෞඛ්‍ය ගැන අපි සැලකිලිමත් වෙනකොට අනිවාර්යයෙන්ම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම, ජලය නිසි පරිදි පානය කිරීම, ඒ වගේම ස්ථූලතාවය වැඩි පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම තමන්ගේ බර අඩු කර ගැනීම වගේම ජොයින්ට් වල නම්‍යශීලී නැත්නම් සංධි වල නම්‍යශීලීතාවය වැඩි කරගන්න ව්‍යායාම වල යෙදීමත් අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඉතින් ඔබටත් හෝමියෝපති ප්‍රතිකාර ගැන වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍යයි නම් මේ සංධි ආශ්‍රිත ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍යයි නම් පහත සඳහන් දුරකථන අංක වලින් ඔබට වැඩි විස්තර ලබා ගන්න හැකියාව තියෙනවා. ස්තුතියි.